Hi guys, Jaffna වල සුපිරියටම කන්න පුළුවන් තැන් ගැන තමයි මම මේ වීඩියෝ එකේ. Number 1. සලීම් RR බිරියානි. ඉතින් මේක ලෝකෙ වටේම තියෙන බිරියානි ෂොප් එකක්. ලංකාවේ දෙකයි තියෙන්නේ. ඉතින් එයාලගේ දැන් මටන් බිරියානි ඉවර වෙලා තිබ්බ නිසා අපි එග් බිරියානි විත් මටන් කරි ගත්තා. ඒ වගේම තමයි මෙන්න මෙයාලා මේ හල්වා එක අනිවාර්යයෙන්ම දෙනවා. ජැෆ්නා වල කොහේ බිරියානි ඕඩර් කරත් ඔයාලට මේ ඩෙසර්ට් එක හම්බ වෙනවා ෆ්‍රී. ඒ වගේම තමයි කෙසෙල් කොලේකුත් හම්බුනා බෙදාගෙන කන්න. අංක 2 චංකනායි මෙස්. ඉතින් මේ චංකනායි මෙස් එකත් අපි හොයාගත්තේ Google එකෙන්. අපිට බුරියානි පිස්සුවක් තමයි ඒ දවස්වල තිබ්බේ. ජැෆ්නා ගිහලා බුරියානි කෑවා ඇති වෙන්න. ඉතින් මෙතනත් අපි ගත්තේ මටන් බිරියානි. අපි පළවෙනි දවස් ටේක් අවේ තමයි ගත්තේ. ඉතින් ඒ නිසා මට වීඩියෝ ගන්න බැරි වුණා. ඒ වගේම තමයි අපි ජැෆ්නා වලින් එන දවසෙත් අපි මෙතනින් බුරියානි කෑවා. හැබැයි ඒකත් මට වීඩියෝ ගන්න අමතක වුණා. මොකද එච්චරකට රසයි මෙතන බුරියානි එක. ඔයාලා ජැෆ්නා යනවා නම් අනිවාර්යෙන්ම මේ චංකනායි මෙස් එකට යන්න. මොකද එතන මාරම සෙනගක් ඉන්නේ. මං හිතන්නේ එයාලගේ ෆුඩ්ස් ඒ තරමට හොඳ නිසා වෙන්න ඕනේ. ගොඩක් අය එතන ඉන්නේ. Number 3. Jaffna Authentic Cuisine. ඉතින් මේකත් අපි Google එකෙන් තමයි හොයාගත්තේ. Google Map එකට පින් සිද්ධ වෙන්න. ඉතින් reviews වලදී ඇත්තටම හොඳයි. මේක JAC කියලාත් කියනවා. ඉතින් ඔයාලා කැමති නම් Jaffna style එකට කෑම කන්න මෙතන තමයි ඔයාලා යන්න ඕනේ Jaffna ගිහින්. Number 4. Malayalam Cafe. මේක නම් ගොඩක් අය දන්න කැෆේ එකක්. මේක පියෝ වෙජිටේරියන් කැෆේ එකක්. ඉතින් අපිට කෙසේ කොලේ තමයි කෑම කන්න හම්බෙන්නේ. ඉතින් මෙයාලගේ රයිස් ඇන්ඩ් කරි එකක් ගත්තොත් ඔයාලට ඕන තරම් බෙදාගෙන කන්න පුළුවන්. එයාලා ඔයාලගේ කෑම එක ඉවර වෙන්න ආයෙ ගෙනත් දානවා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. බයි.